හෙලෝ කට්ටිය ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් ගෙනාවේ Hitman 2 ගේම් එකේ පළවෙනි මිෂන් එක. ඉතින් අපි බලමු අපිට මොනවද කරන්න තියෙන්නේ කියලා. ඉතින් පළවෙනි මිෂන් එක ටිකක් ලේසි. මේකේ ක්‍රම කිහිපයකට පුළුවන් ගේම් එක ප්ලේ කරන්න. මම මේ එක ක්‍රමයකට තමයි ප්ලේ කරන්නේ. Providence has infiltrated the highest echelons of power and secretly owns මේ පළවෙනි පාර තමයි මාත් ප්ලේ කරන්නේ. මාත් හරියටම දන්නේ නැහැ. මං YouTube එකේ වීඩියෝ එකක් බැලුවා පොඩ්ඩක් තනින් මිෂන් එක කොහොමද ප්ලේ කරන්න කියලා. seeks Diana out. His request: track down and eliminate the Shadow Client. In return, he offers something irresistible: the truth of 47's lost origins. Neither know that the man they hunt is 47's childhood friend. And unlike 47, he remembers everything. හරි දැන් ගේම් එක පටන් ගන්නවා. හරි. අපිට යන්න පුළුවන් ඉස්සරහට. ග්‍රැෆික් එකම මාරු. වෝටර් ක්වොලිටි එක එහෙම. ටිකක් කොල්මන් ගේම් එකක් වගේ. අපි ගේ තියෙන පැත්තට යමු. ගේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් අර දුරින් තියෙනවා. ඔයගොල්ලෝ නම් මේ කියන්නේ මේ ගේම් එක ගහලා ඇති. මම මේ පළවෙනි පාර තමයි මේ ගේම් එක ගහන්නේ. She's no doubt high on our client's list, but for now, it's information we seek. Infiltrate the මම මේකේ සෙන්සිටිව් ටිකක් හදා ගන්න මවුස් එකේ. ටිකක් අපි වැඩි කරගමු. මේක ඕලි නෑ. හරි. house and get us a lead on the Shadow Client. Up for some B&E, 47. On my way. ගේම් එක නම් සුපිරියටම තියෙනවා. මේ මං කලින් Hitman Absolution ගේම් එක ප්ලේ කරා. ඒකට වැඩිය ටිකක් ග්‍රැෆික් ක්වොලිටි එක වැඩි කරලා වගේ තියෙනවා. අපි බලමු මේකේ මේ ගන් එක චේන්ජ් කරගන්නේ කොහොමද කියලා. මට මේ බලන්න ඕනේ මොන කී එකකින්ද චේන්ජ් කරගන්නේ කියලා. හරි. I එකෙන් තමයි ගන් ටික චේන්ජ් කරගන්න පුළුවන්. ගන් ලිස්ට් එක එන්නේ. ඉතින් I press කරාම අපිට ගන් ලිස්ට් එක බලා ගන්න පුළුවන්. මම මේ පැත්තෙන් යන්න. මේ පැත්තෙන් යන්නත් බෑ. මම මේ පැත්තෙන් යන්න. යන්න පුළුවන්. මම කියන්නේ මේ මං යන්නේ මේ පැත්තේ. ඔයගලන්ට මේ පැත්තෙන් උනත් යන්න පුළුවන්. මෙතන ඇරලා තියෙනවා. අපි බලමු ගිහිල්ලා. ටූල් එකක් තමයි තියෙන්නේ. ටූල් බොක්ස් එකක් තියෙනවා. හරි. ස්ක්‍රූ ඩ්‍රයිව් එකක් තියෙනවා. අපි බලමු මෙතනින් දොර අරින්න බෑ. දැන් අපිට ආයෙත් යන්න වෙන අරේට. CCTV කැම් එකක් තියෙනවා. මෙයාට වෙඩි තියන්න ඕනේ. මම මෙතනට වෙඩි තියා ගන්න. හරි. Good aim. Now, according to the local home security provider, ඔයගොල්ලන්ට මේ මම ප්ලේ කරන විදිහටත් ප්ලේ කරන්න පුළුවන්. නැත්නම් තව විදි ගොඩක් තියෙනවා මේකේ ප්ලේ කරන්න. No cars. They could be out, could be lying low. The satellite scans were inconclusive. Only one way to find out, I'm afraid.
ඉතින් අර මං උඩට ගියපු විදියට ඔයගලන්ට යන්න පුළුවන්. ඒ බටේ දිගේ යන්න තියෙන්නේ. ඊට පස්සේ උඩට ආවම ඔය ජනේලෙන් පයින්න පුළුවන්. සද්දයක් ආව මොකක් හරි සෙල්ලම් බඩුවක් හරි මොකක් හරි තියෙනවා එතන. ඒක පෑගිලා. හරි. ඉතින් මේ ගේ ඇතුළට මං ආවා. ඇවිල්ලා මෙන්න මේ පැත්තෙන් යන්න ඕනේ. හරි. අර තියෙන්නේ කම්පියුටර් එකක් තියෙනවා එතන. අපි එතනට යමු. That computer. See if you can't access it. හරි එතනට යන්න කලින් මෙන්න මේ ෆොටෝ එකක් තියෙනවා මෙන්න මේ වගේ. එල්ලලා බිත්තිය යන්න එතන තියෙන්නේ පොඩි රාස් කාමරයක් ඒ එහා පැත්තේ. ෆොටෝ එක පොඩ්ඩක් හෙල්ලුවාම ඒ දොර ඇරෙනවා. මෙතන අපි කැම් ටික ඕෆ් කරගමු. Nicely done. ඊට පස්සේ ඩොංගල් එකක් තියෙනවා පාස්වර්ඩ් ඩොංගල් එක මං කිව්වේ මේ ඩොංගල් එක. For the office computer, no doubt. අපි තියෙන විදිහටම ආයි දොර වහගමු. දැන් ඩොංගල් එක අරගෙන කම්පියුටර් එකට ගහන්න තමයි තියෙන්නේ ප්ලග් කරගන්න. I'm in. Hurry. දැන් I'm යනවා detecting කට් සීන් movement එක. up the road. A motorcade, possibly Reynard's. Uploading the data. Hold on. Receiving it now. Nothing on the shadow client or the other cells. No names, no aliases. I doubt she even knows whom she's working for. Wait, here's something. A message from Robert Knox of Kronstadt Industries. And by the sound of දැන් it, කට්ටියක් he's කියනවා a ෆ්‍රෙන්ඩ්ස් Providence කාර් operative. වලින් A defector. අපිට බලා Oh, ගන්න well, පුළුවන්. well. Client won't like this one අන්න bit. එනවා You සෙට් එක. can't wait to tell him. They're back. Multiple hostiles. I see them. Damn. Okay, we've got all we're going to get. Go to stage 2. මේ එන සෙට් එකෙන් ගෑනු කෙනෙක් ඉන්නවා. මේ ගෑනු කෙනාව තමයි අපිට මරන්න තියෙන්නේ. One step ahead of the මම shadow වීඩියෝ එකේ client දැක්ක for once. විදියට. Let's keep it that way. ඉන්නේ ගෑනු කෙනෙක්. Thought this night would never end. What a snob fest. මෙන්න මෙයා තමයි You මරන්න missed out on තියෙන්නේ. the action. I'm sorry you had to endure all that free champagne and cello music, Orson. What can I say? You really took one for the Yeah, team. well, I say stick to what you know. හරි අපිට ගේම් එක ආයෙත් ආවා. මම සේප් එකේ පොඩ්ඩක් ආරයට යන්න ඔව් අතන දෙන්නෙක් ඉන්නවා. හරි අපි හෙට යමු. මම මේ දොර අරිනවා. හරි සේප් එකේ මං අර සෝෆා එකක් තියෙනවා අන්න එතනට යන්නේ. තුන් දෙනෙක් ඉන්නවා. ඔතන එක්කෙනයි ඉන්නේ අන්තිමට. දෙන්නෙක් යනවා උඩට. අපි කොහෙටද යන්නේ? හරි තාම අතන පල්ලෙයා ඉන්නවා. අපිට රතු පාටින් පෙන්වන්නේ මේ අපේ ටාගට් එක. එතන තමයි ඉන්නේ. අපි උඩට යන්. උඩට ගිහිල්ලා අර දෙන්නට අපි වෙඩි තියමු. අපි ෂේප් එකේ මෙහාට ඇවිල්ලා එම් එක අල්ලලා තියමු දෙන්නටම ගන්නට. හරි. ඉතින් මේ දෙන්නට තිබ්බාම මේ අපිට මෙන්න මේ හරියෙන් ලේසි අපි ටාගට් එකට සූට් කරගන්න. අන්න අතන ඉන්නවා මම එතනට එයාට වෙඩි තියනවා. හරි. Target down. Well done, 47. අපේ ටාගට් එක අපි කම්ප්ලීට් කරා. මේ පැත්තෙන් අපි අයිත් පල්ලෙහාට යමු. මෙහෙම බයින්ඩ තැනක් නැහැ.
ඕගලන්ට පේනවා ඇති අතන කොටුවෙන් පේනවා අර ගෑනු කෙනා මැරිලා. අපි කෙලින්ම පල්ලෙහාට යමු. මේ හරිය නෑ කවුරුත්. මෙතනින් පයින්නත් පුළුවන්. හරි අයිනවා හරියෙන්. අපි මෙතනින් පයිමු නේද? ඔයාටත් තියලම පයිමුද? හරි. එතකොට කවුරුත් නෑනේ. අපි මෙතනින් පයිමු. බලමු right. මෙහෙන් මෙතනින් පයිමු. කවුරුත් නෑනේ වෙන්න. ඒකින්ද අපි මෙතනින් පයිමු. පැනලා මේ පඳුරු අස්සට ගිහිල්ලා ෂේප් එකේ අපේ බෝට් එක තියෙන තැනට යමු. එහා පඳුරට පැනගත්තා. කවුරුත් නෑ. අපි අනිත් පඳුරට යමු. හරි අතන බොඩි එකත් කට්ටියට හම්බ වෙලා එතැන්ටත් ගිහිල්ලා මේ පැත්තට යමු අපි. ඉස්සරහා දෙන්නෙක් ඉන්නවා. අපි බලමු මේගොල්ලන්ට වෙඩියන්න වෙයිද දන්නේ. අපි මෙයාට වෙඩි තියමුද? The Mercs have discovered your boat, 47. They're on high අවුලක් alert, වෙන්නේ නැති curving වෙයි. the beach for intruders. Proceed with caution. කවුරුත් නෑ. ෂේප් එක තිබ්බනම් හරි නේද? එක්ක අපි කොයින් එකක් දාමුද? කොයින් එකක් දාලා එයාගේ අවධානය අපි වෙන පැත්තකට හරවමු. කොයින් එක අපි මෙන්න මේ පැත්තට දාගමු. හරි. හරි එයා අර පැත්තට යනවා. අපි යමු ෂේප් එකේ එහා පඳුරට. No way to get past them unnoticed. I තව suggest you කෙනෙක් cause ඉස්සරහින් distraction, ඉන්නවා. 47, and make it a loud one. බලමු එයාවත් මරන්න පුළුවන් වෙයිද අපිට? නැත්තම් එයාගේ අවධානෙත් අපි වෙන පැත්තකට දාමුද? මේට මේ දන්නේ නැඩ්ඩුනා ටිකක්. හරි. කාසිය දැම්මා. බලමු යයිද කියලා. Something is off in my sector. Stand by. While I investigate. එක්කෝ හරි කාසිය දැම්මාම ගියානේ. ඒකින්ද අපි වෙඩි තියන්න ඕනේ නෑ. හැබැයි අපිට අර තුන් දෙනාට නම් වෙඩි තියන්න එනවා බෝට් එක ගාව ඉන්න. අපි එහා පැත්තටත් පැනලාම වෙඩි තියමු නේද? හරියට අර හෙඩි ගියා. දැන් කෙනෙක් හිටියා. එහා පැත්ත පඳුරට බයිනවද නැත්නම් මෙතන ඉඳලාම තියනවද? මොකක්ද කරන්නේ? පිටිපස්ස එක්කෙනත් එනවා ටික ටික අපි ළඟට. එතනින් නවතිනවනේ.
එයා අදාළ වෙන්නේ නෑ නේ හැබැයි අපිට. බලමු ඒ වුණාට. එයා හැබැයි ඉතින් අවුලක් නෑ නේ ඒටනේ යන්නේ. ඌට දියමුද? හරි අපි යාර තිබ්බා. කාසියක් ගත්තා. කාසි අරගෙන අරහෙට දැම්මා. බලමු. එච්චර දුරට අවධානය යන්නේ නෑ නේද? අපි මෙයාටත් තියාගමු. මොකද මේ අපි අර තුන් දෙනාට තිබ්බොත් මෙයා එනවා. මෙයාටත් තියමු. ෂූට් උන්නේ නෑ නේද යාට? ෂූට් උන්නේ නෑ. බෑලට් වෙලා ඉන්නේ. No sign of the target. Anyone have visual on the target? We lost the target, damn it. ආයි තියන්න. Come on, do you read? May have got shooter on the premises. අවුලක් නෑ යාසේ. අපි හාපන්දුරට යමු. අරුෂේප් එතර තුන් දෙනාට අපි තියාගමු එහෙනම්. තව කාටවත් වෙඩි තියන්න ඕනේ නෑ. ස්ක්‍රූ ඩ්‍රයිවර් එක මේ පැත්තට අපි පොඩ්ඩක් විසික් කරගමු. මොකද මට හිතෙනවා මේ මාට්ටු වෙයි කියලා. අපි වෙඩි තියන්න ගිය තුන් දෙනාටම. හරි ගියේ නෑ. අවධානය ආවේ නෑ. එක්ක මෙහෙමම තියමු. එක්කෙනෙක්ට දීපා අනිත් එකනටත් තියමු. හරි. හරි. තුන් දෙනාටම අපි ගාන්ට තිබ්බා. දැන් පොඩ්ඩක් වටපිට බලලා බෝට්ටුවට යන්න තමයි තියෙන්නේ. මට බය යන්න අරයා තමයි. එයා බොඩිස් 3 දැක්කොත් ගිහින් හරි හරි තිබ්බා. ඒ වැදුන්නේත් නෑ. එන්න මාට්ටුයි වගේ ටිකක්. ඒ වැදුන්නේ නෑ. මේකේ හෙඩ්ෂොට් තිබ්බාම තමයි මැරෙන්නේ. දැක්කනේ? දැන් කීයක් තිබ්බද? ශනික වෙදි කියන සද්දය වුණොත් අනිත් ඒ වුණොත් එනවා. හරි. ඔයාවත් මැරුවා. දැන් අපි යමු. අපේ මිෂන් එක ඉවරයි. බෝට්ටුව තල්ලු කරා. අපි ගියා. හරි ඉතින් මෙතනින් මිෂන් එක ඉවරයි. මං ඊළඟ මිෂන් එක ගෙන්නම්. ඒ කියන්නේ දෙවෙනි මිෂන් එක. තව සයිඩ් මිෂන් වගේකුත් තියෙනවා. ඒ ටිකත් අපි මේ වගේ ප්ලේ කරමු. කට්ටිය එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න. අනිත් වීඩියෝ එකෙන් හම්බ වෙමු.